කෝපය නිසා ඔයා කවදා හරි පසුතැවිලා තියෙනවද? එක මොහොතක කියපු වචන නිසා සම්බන්ධතාවයක් නැති වෙලා තියෙනවද? බුදුදහමේ කියන්නේ කෝපය කියන්නේ අපිටම විෂ දාගන්න එකක් කියලා. කෝපය එන්නේ අපේ බලාපොරොත්තු බිඳෙනකොට. අපි හිතන විදියට ලෝකේ හැසිරෙන්නේ නැති වෙනකොට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත පාලනය කරගත්ත කෙනා සැබෑ ජය ලබනවා කියලා. අපිට ලෝකය පාලනය කරන්න බැහැ. ඒත් අපිට අපේ ප්‍රතිචාරය පාලනය කරගන්න පුළුවන්. කෝපය එන මොහොතේ මේ සරල දේවල් තුන try කරන්න. අංක 1. තප්පර 10ක් නිහඬව ඉන්න. කියන්න හිතන දේ ඒ මොහොතේ කියන්න එපා. අංක 2. ගැඹුරු හුස්ම 3ක් ගන්න. හිත ස්ලෝ කරගන්න. අංක 3. ඔබගෙන්ම අහන්න මේ කෝපය මට වාසියක්ද නැත්නම් පාඩුවක්ද කියලා. මේක පුරුදු වුණොත් කෝපය ටිකෙන් ටික අඩු වෙනවා. බුදුදහමේ කියන්නේ කෝපය අල්ලගෙන ඉන්න කෙනා අනික් කෙනාට දඬුවම් දෙන්න කියලා හිතලා Tamanම දුක් විඳිනවා කියලා. අත්හැරීම දුර්වලකම නෙමෙයි. ඒක ශක්තියක්. අද ඉඳන් කෝපය පාලනය කරගන්න උත්සාහ කරමු. මෙවැනි වීඩියෝ සඳහා සිත්නිවැන channel එක subscribe කරන්න.